ආයිබෝවන් මෙතනදී මම කතා කරන්නේ ගවයන් සඳහා ඇයි අපි නිවාස සැපවිය යුත්තේ කියලා. ගවයන් සඳහා නිවාස සැපයීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තු වෙනවා නම් ගවයන්ගෙන්. එතකොට පළවෙනියටම අවු, වැසි, සුළං මේ වගේ අහිතකර කාලගුණ තත්වයන් වලින් සත්තු බේරගන්න අපිට අනිවාර්යයෙන්ම නිවාසයක් හදන්න සිද්ධ වෙනවා. ගවයන් සඳහා නිවාසයක් හදන පළවෙනිම කාරණේ අපි අහිතකර කාලගුණක තත්වයන් වලින් ගවයන් ආරක්ෂා කරන්න. එතන අධික අවු රශ්මිය, තද වර්ෂාව, තද සුළං නැත්නම් සිසිල් සුළං මේ වගේ තත්ත්ව වලින් ගවයන් ආරක්ෂා කරගන්න පුළුවන් නිවාසයක් සකස් කරොත්. එහෙනම් ගවයන්ට නිවාසයක් සැපවිය යුත්තේ ඇයි කියලා අපෙන් ඇහුවොත් ලැබෙන්න ඕනි පළවෙනිම උත්තරේ අයහපත් අහිතකර කාලගුණික තත්වයන් වලින් සත්තු ආරක්ෂා කරන්න. අහිතකර නැත්නම් අහිතකර හරි අයහපත් හරි කාලගුණ තත්වයන් වලින් සත්තු ආරක්ෂා කරන්න. දෙවෙනියට සත්තුන්ව තව ආරක්ෂා කරන්න පුළුවන් නිවාසයක් සකස් කරාම සොර සතුරන්ගෙන්. දැන් අපි දන්නවා වර්තමානයේ වෙනකොට මේ හරක් හොරු ඉතාමත්ම වැඩි. සුළු පරිමාණයෙන් ගව පාලනය කරන ගොවියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක. දැන් අපි කතා කරනවා ආහාර ප්‍රශ්නය, සත්තුන්ට දෙන ආහාර ප්‍රශ්නය, ඊට පස්සේ සත්තුන්ට ලෙඩ රෝග. මේ හැම දෙයකටම වඩා වර්තමානයේ වෙනකොට ගව පාලනය හා සම්බන්ධ ඉතාමත්ම විශාල ගැටලුවක් වෙලා තියෙනවා මේ සොරුන්. එහෙනම් අපිට නිවාසයක් සැපයීම මගින්, හොඳ නිවාසයක් සැපයීම මගින් සත්තු සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් නිවාස සැපවිය යුත්තේ ඇයි කියලා කිව්වොත් එහෙම ගවයන්ට පළවෙනි හේතුව අපිට කියන්න පුළුවන් අහිතකර කාලගුණික තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න. ඊට පස්සේ සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් සත්තු පිරිසිදුව තියාගන්න. නිවාසයක් සකසලා දුන්නාට පස්සේ සත්තුන්ගේ පිරිසිදුකම වැඩි. හැමතැනම ගිහිල්ලා ලගින්නේ නැහැ. නිවාසයේ තමයි ඉන්නේ. අපි නිවාසයේ පිරිසිදු කරාම හරි. එහෙනම් ඊට පස්සේ අපිට කියන්න පුළුවන් සතුන් පිරිසිදුව තබා ගැනීම සඳහා. ඊළඟට අපිට පුළුවන් ආහාර, ජලය මේවා ක්‍රමවත්ව සපයන්න. අපි ආහාර සපයන තැන් තියෙනවා නිවාසය ඇතුලේ, ජලය සපයන තැන් තියෙනවා. මේ තැන්වලට ජලය සහ ආහාර ලබා දෙන්න පුළුවන්. අපි දැන් නිවාසයක් නැත්නම් ඒක ක්‍රමවත්ව කරන්න බෑ. එහෙනම් සතුන්ට ආහාර ලබා දෙන එක, ජලය ලබා දෙන එක ඊටාත්ම ක්‍රමවත් ආකාරයෙන් කරන්න පුළුවන් නිවාස සැපෙව්වට පස්සේ. ඒකත් නිවාස සැපීමේ වාසි. ඊට පස්සේ පහසුවෙන්ම කිරි දෙවීම කරන්න පුළුවන්. නිවාස සැපෙව්වට පස්සේ පහසුවෙන්ම අපිට කිරි දෙවීමේ කටයුතු කරන්න පුළුවන් නිවාස ඇතුළෙම. ඊට පස්සේ මේ සත්තුන්ගේ අපද්‍රව්‍ය මේවා පිළිවෙලකට බැහැර කරගන්න පුළුවන්. කොහොම ඊට පස්සේ වෙනත් ආහාරවල ඉතුරු වෙන අපද්‍රව්‍ය මේ දේවල් ඊටාත්ම සාර්ථකව පහසුවෙන් බැහැර කර ගැනීමේ හැකියාව තියෙනවා නිවාසයක් තිබ්බට පස්සේ. මොකද නිවාසය ඇතුලේ එක කලාපයකට මේවා එකතු වෙන්න හදන්න පුළුවන්. ඒ හරහා අපිට පුළුවන් ගොවිපළ ඇතුලේ ජීව වායුව නිපදව ගන්න. එතකොට ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ගොවිපළ ඇතුලේ අපිට පුළුවන් ජීව වායුව නිපදවන්න මේ නිවාසයක් සකස් කිරීම මගින්. නිවාසයෙන් එළියට යන අපද්‍රව්‍ය පිළිවෙලකට එකතු වෙන සලස්වලා වලකට ඒ හරහා ජීව වායුව නිපදවීමේ හැකියාව තියෙනවා. නිවාස සැපයීම මගින් තමයි අපිට ඒකත් ජීව වායුව නිපදවා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. මොකද අපද්‍රව්‍ය ක්‍රමවත්ව එකතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිවාසයක් සැපෙව්වොත්. එහෙනම් ඒක තවත් ප්‍රයෝජනයක්. ඒ වගේම කොම්පෝස්ට් නිපදවීමේ හැකියාව. ඒත් අපද්‍රව්‍ය අපි නිවාසය ඇතුලේ එකතු කරගෙන ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර නිපදවන ඒකකයට යවන්න පුළුවන් මේ අපද්‍රව්‍ය. එහෙමත් අපද්‍රව්‍ය එකතු කරගන්න ලැබෙන්නේ සත්තුන්ට මේ විදියට නිවාසයක් සපයලා දුන්නොත් තමයි. එහෙනම් ওই විදියට කොම්පෝස්ට් නිපදවීමේ හැකියාවත් ලැබෙනවා නිවාස සපයලා දීම මගින්. එහෙනම් අපෙන් විභාගයට ඇහුවොත් එහෙම, උසස් පෙළ විභාගයට ඇහුවොත් එහෙම ගවයන්ට නිවාස සැපයීමේ වැදගත්කම විස්තර කරන්න කියලා ওই විදියට අපිට කරුණු කිහිපයක් විස්තර කරගන්න පුළුවන්. පළවෙනියටම අවු රශ්මිය, වර්ෂාව, සුළං මේ වගේ අහිතකර කාලගුණික තත්ත්වයන් වලින් බේරෙන්න, ඒ වගේම ඊළඟට සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න, සතුන් පිරිසිදුව තියාගන්න, ඒ වගේම ආහාර හා ජලය ක්‍රමවත්ව සැපයීමට, සතුන්ගෙන් පහසුවෙන්ම කිරිදවා ගැනීමට, ඒ වගේම ජීව වායුව නිපදවීමට, කොම්පෝස්ට් නිපදවීමට මෙන්න මේ කරුණු වලින්
එකක් දෙකක් මගේ අරුණට කමන්නේ අනිත් ඒවා ඔක්කොම විස්තර කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම රචනා ප්‍රශ්නයක් නැත්නම් රචනා ප්‍රශ්නික කොටසක් විදියට මේක එන්න පුළුවන්. එහෙම ආවොත්